මෙන්න වාර්තා වූ පුවතක්. පසුගියදා ශ්‍රී ලංකාවේ වයිල් කුක්බුක් නාලිකාව සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 10 සීමාව පසු කළා. කෙසේ වෙතත් මෙම නාලිකාවේ නිර්මාතෘ වූ චරිත් RTV වැඩසටහනට එක්වෙමින් ඉතා වටිනා අදහස් කීපයක් ලබා දී තිබුණා. මේ පිළිබඳ තොරතුරු කිහිපයක්. එහිදී ලහිරු විමසනවා නිකමටවත් හිතුන් නැද්ද තව අවුරුදු කිහිපයකින් මේ රටේ තරුණ තරුණයන්ගේ නැතිනම් පොදු ශ්‍රී ලාංකිකයින්ගේ වීරයෙක් බවට ඔයාපත් වේවි කියලා. එවිට චරිත් පවසනවා මම එහෙම කවදාවත් හිතලා නෑ අයියේ. මට මතකයි සඳුන් පෙරේරගේ වෙඩින් එකේ තිබ්බේ සිට්‍රස් වස් කඩුවේ. මම තමයි ඇක්ෂන් එකේ හිටියේ. මම හිතන්නේ මම බනානා ෆිගර්ස් බැද හිටියේ. මම තමයි ඩෙසර්ට් කෝනර් එකේ ඇක්ෂන් එකේ හිටියේ. ජීවිතේ වෙනස් වෙන විදිය අයියේ ඇත්තටම හිතාගන්න බැරි තරම් දෙයක්. යනුවෙන් චරිත් එහිදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අපිට මෙහිදී ලබාගත හැකි ආදර්ශය වන්නේ ඔයා මොනතැනක හිටියත් දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් කරන දේ හරියට කරනවා නම් උත්සාහය තියෙනවා නම් ඔයාව නවත්වන්න මේ ලෝකේ කාටවත් බෑ කියන එක. ඉතින් අපිත් වයිල් කුක්බුක් නාලිකාවේ හරින්ද සිල්වාට ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ තවත් අත්කර ගැනීමට සුබ පැතුම් එක්කනවා. ඉතින් ඔයත් චරිත් මල්ලයට කැමති කෙනෙක් නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ විතරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.